උරෙක්ගේ හදවත. මේක තමයි හදවතේ ඉදිරිපස. හරි. මේ තියෙන ඉදිරිපස. හાર્ට් එක මෙහෙම තියෙන්නේ. එතකොට මේක තමයි හදවතේ පිටුපස. ඒතර හાર્ට් එක තියෙන්නේ මෙන්න මෙහෙම. එතකොට මේ පැත්ත වම් පැත්ත, මේ පැත්ත දකුණු පැත්ත. හරි. කවල බලමුද අපි හાર્ට් එක? අයියෝ. අයිස් ගතියක් තියෙනවද? අපේ හදවතත් මේ වගේ තමයි. මීට වඩා චුට්ටක් සාමාන්‍ය පොඩි. අපේ හදවත. මේ ඉදිරි පැත්ත මේ තියෙන්නේ ඉදිරිපස වම් පැත්ත. හරි. ඒ කියන්නේ මේ තියෙන්නේ වම් පැත්ත. මේ තියෙන්නේ මොකක්ද? දකුණු පැත්ත. හරි. මෙන්න මේ ක්‍රොස් ටික බලන්නකෝ. මේ පැත්තේ වම් පැත්තේ යට වම් පැත්තේ උඩ මේ හරි. මේ දකුණු පැත්තේ යට දකුණු පැත්තේ උඩ මේ හරි. හරි. මේ බලන්න. මෙන්න මේක තමයි මොකද්ද? හරි. වම් පැත්තේ යටින් තියෙන කුටීරය වම් කෝෂිකාව. හරි මේක දකුණු පැත්තේ යටින් තියෙන කුටීරය දකුණු කෝෂිකාව. මේ වම් කෝෂිකාව කනකම් බිත්ති. මේ දකුණු කෝෂිකාවෙන් එළියට යන්නේ මොකද්ද මේ? මේ මොකද්ද? දකුණු කෝෂිකාවෙන් එළියට යන්නේ මේ පුප්පුෂීය දමනය. හරි. ඊට පස්සේ වම් කෝෂිකාවෙන් එළියට යන එකත් බලමු. මේ මොකද්ද? වම් කෝෂිකාවෙන් එළියට යන්නේ මේ වම් කෝෂිකාවෙන් එළියට යනවා සංස්ථානික මහා දමනය. තව මේ තියෙන්නේ දකුණු කර්ණිකාව. මේ තියෙන්නේ වම් කර්ණිකාව. ඒතකොට දකුණු කර්ණිකාවට රුධිරයේ ගේන උත්තර මහා ශිරාව අධර මහා ශිරාව මේක මේ කැපිලා තියෙන්නේ. මොනවාද පුප්පුෂීය ශිරා යුගල් දෙක? වම් පුප්පුෂීය ශිරා යුගලයි දකුණු පුප්පුෂීය ශිරා යුගලයි. ඊට පස්සේ දැන් වම් පැත්තේ තියෙන කෝෂිකාවයි කර්ණිකාවයි අතර තියෙන මොකක්ද කපාටයක් තියෙනවනේ. මොකක්ද ඒ කපාටය? වම් පැත්තේ තියෙන්නේ දීතුණ්ඩ කපාටය. කොහෙද? මෙන්න දීතුණ්ඩ කපාටය. ඒ දීතුණ්ඩ කපාටේ ඇදිලා තියෙන්නේ මේ. ඉතින් ටෙන්ඩන්ස් වලින් ඇදලා තියෙන්නේ. ඊපස්සේ මෙතන තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. මේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටය. බිත්ති ගණක මෙහෙම හොඳට ඔළුවට දාගන්න. වම් කෝෂිකාව තමයි ඝනකම්ම බිත්ති. දකුණු කෝෂිකාව ඊට වඩා බිත්ති ඝනකම් අඩුයි. කෝෂිකා ටිකක් ලොකුයි කර්ණිකා සාපේක්ෂව ගොඩාක් පොඩි.